විසිවන සියවසේ වෙච්ච ලොකුම වැරද්දක් මේක. අනිත් සියලුම නැව් අභිබයා යන විදිහට ඉතාම ආරක්ෂිත පද්ධතියක්, ඉතාම ආරක්ෂිත තත්ත්වයක් එක්ක ලොකුම නැව ඒ වෙලාවේදී විච්ච අයිස් කුට්ටියක් ඇත්ත මේක. යාර ප්ලේට් කැඩිලා ගිලෙනවා. මිනිස්සු 1500ක් මැරෙනවා. විසිවන සියවසේ වෙච්ච ලොකුම වැරද්දක් මේක. මිනිස්සු 1500ක් මැරෙනවා. හරිද? දොස්තර කෙනෙක්ට වැරදුනොත් එකෙක් දෙන්නෙක් මැරෙයි. හරිද? ඉංජිනේරුවෙක්ට වැරදුනොත් ගොඩක් මැරෙනවා. 1910 දී විතර 1910 හෝ ආසන්න වශයෙන් තමයි වර්ෂ හරියන්නේ. 1910 දී විතර හදනවා ඒ වෙලාවේ ලෝකෙ තිබිච්ච අනිත් සියලුම නැව් අභිබයා යන විදිහට ඊටාම හොඳ ඇතුළක්, ඊටාම ආරක්ෂිත පද්ධතියක්, ඊටාම ආරක්ෂිත තත්ත්වයක් එක්ක ලොකුම නැව ඒ වෙලාවේ තිබිච්ච ටයිටැනික් නැව. හරිද? ටයිටැනික් කිව්වහම ඕගොල්ලන්ට මතක් වෙන්නේ ජැක් රෝස් උනාට මේකේ ඇතුලේ තියෙනවා ඊටාම බරපතල කතන්දරයක්. ඒ නැව මාකට් කරනවා මේක ගිල්ලන්න බෑ. මේක හදලා තියෙන මූලද්‍රව්‍ය මේ හදලා තියෙන අමුද්‍රව්‍ය එක්ක මේකට දාලා තියෙන දේවල් එක්ක මේක ගිල්ලන්න බෑ. මේ අන්සින්කබල් ෂිප් කියන එක තමයි මේගොල්ලන්ගේ තියෙන මොකක්ද ඒකට කියන්නේ මේ මොනවද ඒකට කියන්නේ නම් මතක නැහැ මොනවද. දැන් ජීවිතේට ෆිසික්ස් වගේ ටයිටැනික් නම් අන්සින්කබල් ෆිෂ් මේ ෂිප්. හරි. ගිල්ලන්න බැරි නෞකාව. මේකේ තියෙන ඉංජිනේරින් ඩිසයින් එකත් එක්ක මේක ගිල්ලන්න බැරි නෞකාවක් විදිහට තමයි මේගොල්ලෝ මේක හදන්නේ. කියන්නේ මේගොල්ලෝ මේක මාකට් කරන්නේ. ඒ වෙලාවේ නැවක් ඇතුලේ කවදාවත් එහෙම හොටෙල් එකක් වගේ එකක් තිබිලා නැහැ. නැව් කිව්වහම නැව්. දැන් නම් නැව් කියන්නේ කොහොමද හොටෙල් වගේනේ. ඒ වෙලාවේ ඒක නැවක් ඇතුලේ හොටෙල් එකක් වගේ ඊටාම හොඳින් තිබිච්ච මේ කියන්නේ ඒ වෙලාවේ තිබිච්ච මාර ප්‍රොඩක්ට් එකක් ඒක. ඊට පස්සේ ඒගොල්ලෝ ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයන්ට ආරාධනා කරනවා මෙන්න මේ නැව පළවෙනි ගමන යන්නේ එන්න ටිකට් ගන්න කියලා. එතකොට මේ ටිකට් එහෙම ඇත්තටම බහුතරයකට ගන්න බැරි තරම් ඉක්මනින් විකිණිලා ගිහිල්ලා ලෝකේ තියෙන يعني ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයෝ තමයි මේ ටිකට් ටික මුල්ම ගමන සඳහා නෙවෙයි ආරම්භක ගමන සඳහා ගන්නේ. මොකද පැහැදිලිවම මේ ඉන්ජිනියර්ස්ලා කැප්ටන්ලා ඔක්කොම කියන මේක ගිල්ලන්න බෑ බය වෙන්න එපා. ඉතින් මැරුණත් ගිලෙන්නේ නැහැ. හරිද? ගිලෙන්නේ නැහැ මේ නැව කියන. ඊට පස්සේ දැන් මේගොල්ලෝ යාත්‍රා කරනවා ඇට්ලාන්ටික් මුහුදේ 1912 විතර පළවෙනි ගමන. ඇට්ලාන්ටික් මුහුදේ යාත්‍රා කරනද මේක යකඩ වලින් හදලා තියෙන්නේ මේ නැව. ඊට පස්සේ මේගොල්ලෝ යාත්‍රා කරනකොට මේ අර අයිස්බර්ග් ඒ කියන්නේ මොනවද? අයිස් තියෙන තැන්වල අයිස් කුට්ටි තියෙන තැන් හරහා මේගොල්ලෝ යද්දී අර ස්ටේෂන් වලින් පණිවිඩය වෙනවා ඔයා යන්න එපා මේ ඔය අයිස් කුට්ටි වැදුනොත් නැව ඩැමේජ් වෙන්න පුළුවන් කියලා. අරගොල්ලෝ හිනා මේක ඩැමේජ් වෙන්න යකඩනේ. මේව හදලා තියෙන්නේ හොඳම යකඩ වලින් හොඳම නිර්මාණයක් හොඳම ඉංජිනේරින් ඩිසයින් නම් මේක කැඩෙන්නේ නැහැ කොහොමත් කියලා. හරිද? ඒගොල්ලෝ කියනවා මේක කැඩෙන්න අපි යනවා. කියලා ඒගොල්ලෝ යනවා. ඇත්තටම ඒකේ තියෙන ඩිසයින් එක අනුව ඒ යකඩ ඒ ඩිසයින් එක අයිස් කුට්ටියක් වැදිලා කැඩෙන්න බෑ කොහොමඩවත්. මොකද ඒවැය තිබිච්ච ප්‍රස්තාර මොකද මැටීරියල් සයන්ස් කියන්නේ මැටීරියල් ඉංජිනේරින් කියන්නේ මාර ලොකු ෆීල්ඩ් එකක්. එතකොට ඒකේ හැටියට මේ වක්‍ර ඔක්කොම අධ්‍යයනය කරලා ඒ කියන්නේ මොකක් හරි හදිස්සි තෙරපීමකදී ප්‍රහාරයකදී මේක මෙහෙම ඇදුනත් ආයි සාමාන්‍ය තත්ත්වයට පත් වෙන විදිහට තමයි ඒක තියෙන්නේ. කියන්නේ අයිස් කුට්ටියක් කොච්චර හයියෙන් වැදුනත් යකඩ අධික ආතතියකට ලක් වෙනවා, අධික ප්‍රත්‍යාබලයකට ලක් වෙනවා. ඉතින් මේ වක්‍ර හැටියට මේ යකඩ වලට කිසි ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. මේ හරියට වගේ ඇවිල්ලා ඒ අධික ආතතිය යටතේ මේ හරියට වගේ ඇවිල්ලා නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඒ අයිස් කුට්ටියක් වැදිලා කවදාවත් ඒ දේවල් වෙන්න බෑ. කියලා ඒගොල්ලෝ යනවා අයිස් කුට්ටිය දෙන්න. ගියාට පස්සේ මොකද උනේ කියලා මම කියන්න දෙයක් නැහැ. අයිස් කුට්ටියක් වැදිලා මේක යකඩ ප්ලේට් කැඩිලා ගිලෙනවා. විනාශ වෙනවා. ඒගොල්ලන්ට වැරදිච්ච තැන තමයි මේක. ඒ කියන්නේ මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ නැවක් හදනවා කියන්නේ සිද්ධි ගොඩාක්නේ. ගිලෙන්නේ නැති හැම දෙයක්ම හිතන්න ඕනේ. මේගොල්ලෝ යකඩ ප්ලේට් වලත් එහෙම ලොකු අවුලක් නැහැ. අවුල තියෙන්නේ යකඩ ප්ලේට් දැන් නැව හදද්දී යකඩ ප්ලේට් මෙහෙම තියලා සම්බන්ධ කරන්න එපා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා මොන හරි ඔය දැන් ඔය තියෙන එළියේ ගිහින් බැලුවත් ඔය බිල්ඩින් වල එහෙමත් මේ යකඩ ප්ලේට් සම්බන්ධ කරලා තියෙනවා මෙහෙම ඇන වලින්. නැව් වලත් එහෙමයි. යකඩ ප්ලේට් සම්බන්ධ කරලා තියෙනවා මේ වගේ රිවට් වලින් ලොකු රිවට් වලින් සම්බන්ධ කරලා තියෙනවා යකඩ ප්ලේට්. දැකලා තියෙනවන්නේ ලොකු යකඩ ප්ලේට් සම්බන්ධ කරන්නේ මේ වගේ රිවට් වලින්. මේ රිවට් වලට ගන්න ඇනවවා මේගොල්ලෝ ටෙස්ට් කරලා තියෙන්නේ. මොකද ඇනවලට තමයි ආතතිය එන්නේ. මොකක් හරි ලොකු පහරක් වැදිච්ච ගමන් ඇනවලට තමයි මේකේ ආතතිය එන්නේ. ප්ලේට් දෙකක් එහෙට මෙහෙට වෙන්න හදද්දි ඇනේට තමයි ආතතිය එන්නේ. ඇනපවා මේගොල්ලෝ ටෙස්ට් කරලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ හරියට දැනන් හිටියේ නෑ මේ ඇන හදලා තියෙන්නේ යකඩ වලින්. යකඩ වල තියෙන සල්ෆර් ප්‍රතිශතය වැඩි වෙද්දී ඒගොල්ලෝ දැනන් හිටියේ නෑ ඊටා අඩු උෂ්ණත්වවලදී
මේ ප්‍රස්ථාරයෙන් මේ ප්‍රස්ථාරයට මාරු වෙනවා කියනවා. ඒක තමයි යකඩ වල තියෙන විශේෂ. කියන්නේ ඒක විශේෂ ලක්ෂණයක්. තන්‍ය ද්‍රව්‍යයක ප්‍රස්ථාරය තන්‍ය ද්‍රව්‍යයක් තන්‍ය භාවය කියන එක ඊට අඩු සෙල්සියස් අංශක ඍණ උෂ්ණත්වවලදී බංගුර භාවයකටපත් වෙනවා. තන්‍ය ද්‍රව්‍ය යකඩ කියන එක උනත් ඊට අඩු උෂ්ණත්වවලදී තලන්න පුළුවන් හැකියාව තියෙන එක එකපාරට බංගුර ද්‍රව්‍යයක් බවට. ඒ කියන්නේ පොඩි පාරක් ගැහුවම කැල්ල යන ද්‍රව්‍යයක් බවටපත් වෙනවා. ඊට අඩු උෂ්ණත්වවලදී. ඒතර ඒගොල්ලෝ සාමාන්‍ය උෂ්ණත්වවලදී තමයි මේ ඔක්කොම ටෙස්ට් කරලා තිබ්බේ. අයිස් කුට්ටි දිය වෙච්ච ග්ලැසියර් තියෙන මේ පැතිවල උෂ්ණත්ව කියන්නේ සෙල්සියස් ඍණ ගණන්. සාමාන්‍ය යකඩවල ප්‍රස්ථාරය මේක උනාට සෙල්සියස් ඍණ ගණන් වලදී මේ තන්‍ය ද්‍රව්‍ය බංගුර ද්‍රව්‍යයක් බවටපත් වෙනවා. ඊට පස්සේ මේ ඇණය බංගුර ඇණයක් බවටපත් වෙනවා. මේ ඇණේ බංගුර ඇණයක් බවටපත් වුණා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඊට පස්සේ ගිහිල්ලා පොඩ්ඩක් අයිස් කුට්ටි යන්නේ මේ කවුරු හරි පයින් ගැහුවත් ටක් ගාලා කඩලා යනවා මේ ඇණේ මෙතන. ඇණේ තමයි කැඩෙන්නේ. ඔක්කොම හරි ඇන සෙට් එක කැඩෙනවා. ඇන තනින් තනින් කැඩලා යනවා. ප්ලේට් ගැලවෙනවා. නැව ඇතුළට වතුර එනවා. ඒක තමයි වෙන්නේ. නැවේ තියෙන මේ ඇනේ සාමාන්‍ය ප්‍රස්ථාරය තිබ්බනම් මොකුත් වෙන්නේ නැහැ. මේ ඇනේට යකඩ මේ අයිස් කුට්ටියක් නෙමෙයි මොකෙක් ඇවිල්ලා වැදුනත් මොකුත් වෙන්නේ නැහැ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රස්ථාරය බවට පත් වෙනවා කියලා දැනන් හිටියේ නැහැ සෙල්සියස් අංශක ඍණ ගණන් වලදී. ඍණ ගණන් වලදී මේ ප්‍රස්ථාරය වෙලා පොඩි විතතියකදී පොඩි බලයක් දීපු ගමන් පොඩි කියන්නේ මේ පොඩිම නෙමෙයි දීපු ගමන් මේක කැඩලා යන තත්ත්වයටපත් වෙනවා. ඇන වලින් කැඩෙනවා. ප්ලේට් ගලවිලා ඇතුළට වතුර එනවා. වතුර ඇවිල්ලා තමයි නැව දෙකට කැඩලා පල්ලහැට වැටෙන්නේ. ඕක තමයි වෙන්නේ. ඊළඟ ප්‍රස්ථාරයක් වැඩිච්ච එකෙන් 1500ක් මැරෙනවා. අවුරුදු 100ක් ගිහිල්ලත් අපි ඒක ගැන ලොකුට කතා කරනවා. ප්‍රස්ථාරයෙන් වරදන්න එපා. හරිද? එතකොට එහෙම සිද්ධියක් තමයි ටයිටැනික් එකේදී වෙන්නේ. මේ කතන්දරෙමත් තමයි සියලු දේ තීරණය වෙන්නේ ඒකෙදී. ඒගොල්ලෝ දැනන් හිටියේ නෑ තන්‍ය ද්‍රව්‍ය අඩු උෂ්ණත්වවලදී බංගුර ද්‍රව්‍ය ලෙස හැසිරෙනවා කියලා. හැබැයි එතනින් පස්සේ ඒක සෑහෙන්න පාවිච්චි කරා. ඔයගොල්ලෝ ෆිල්ම් වල දැකලා තියෙනවද? අර හොරු එහෙම හොරු පයින්න හරි නැත්නම් මොකක් හරි එක අර වෙන තැනකට පණිද්දිය අගුලක් එහෙම තියෙද්දි ලොකු ලොක් එකක් එහෙම තියෙද්දි මට ස්ප්‍රේ එකක් ගහලා ඒ ලොක් එක සීතල කරලා නිකන් පයින් එහෙම ගහලා කඩලා දානවා දැකලා තියෙනවා ෆිල්ම් වලින්. ඒකත් ඒකම තමයි. මොන හරි තැනකට යද්දි කියන්නේ ඔයා හොරෙක් නම් ඔයාට කරන්න පුළුවන් හොඳ දෙයක් තමයි. ඒ වගේ ස්ප්‍රේ එකක් ගන්නවා. ඒ ස්ප්‍රේ එකෙන් වෙන්නේ අධික සීතල වෙනවා එකපාරටම. යකඩ දන්වැල් හෝ ලොක් හෝ ඒකට ඒ අධි සීතල ස්ප්‍රේ අධි සීතල ස්ප්‍රේ කරාට පස්සේ ඒ යකඩ එක ඉතාලම සීතල වෙනවා. සීතල වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේ ප්‍රස්ථාරයට වයින්නවා. පෙන්න ගමන් බංගුරයි. පයෙන් ගැහුවත් ලොක් එක කැඩෙනවා. තේරෙනවද කියන්නේ? දැකලා තියෙනව නේද? මේ ඒ වගේ ෆිල්ම් වල තියෙනවා දැකලා තියෙනව නේද? නෑ දෙවෙනි නිමේ තියන්නේ නැහැ. හරි. එතකොට තේරෙනවද කියන්නේ? එහෙම වෙනවා. එතකොට මේක ඇවිල්ලා ඒ විදිහට වෙච්ච ලොකු වැරද්දක්. ඒකෙන් පස්සේ ඉතින් ගොඩාක් දේවල් වෙනස් වෙනවා මේ ෆීල්ඩ් එකේ. සහ පස්සේ ඉතින් දැන් වෙනකොට මැටීරියල් කියලා ඉගෙන ගන්න. ඒ කියන්නේ මේවා සම්බන්ධව ඉගෙන ගන්න ලොකු වෙනම ඉන්ජිනියරින් ෆීල්ඩ් එකක්ම තියෙනවා. මැටීරියල් කියලා මොරටුවේ තියෙනවා. ඒ විදිහට.